මට හරි සතුටුයි හිටගෙන හරි පිටිපස්සේ පිරිමි කොල්ලෝ ටිකක් බණ අහනවා. හරිද? හරිම සතුටුයි. ඇයි ඒ? සමහර තැන්වල කොල්ලෝ බණ අහන්නේ. ඇයි ඒ? එයාලට බණ වැඩන්නේ. බහුතරයක් දැන් කැම්පස් වලින් අවුට් වෙන ළමයි නිරාගමිකයි. ඇයි? ඒගොල්ලෝ හිතන්නේ බුද්ධ ආගම කියලා කියන්නේ මහා නිකන් කෝලම. මං අවුරුදු 34 හමාරෙන් 16ක් ළමයිට උගන්වපු විද්‍යා ගුරුවරයෙක්. මම ඒ කාලෙත් දැඩි භෞතිකවාදියෙක්. මං බුදුහාමුදුරන්ට දොස් කියපු කෙනෙක්. තේරෙනවනේ? මං අහනවා බුදුරජාණන් වහන්සේ ඔච්චර උසනම් කොහමද ගියේ? මාලිගාවට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල පැතලි නම් දෙපාවත් සංචරණය කරේ කොහොමද? දැන් අපි දන්නවා අපි විද්‍යාවට උගන්වනකොට චිම්පන්සියාගේ පතුල පැතලි. චිම්පන්සියාගේ පතුල පැතලි නිසා මොකද වෙන්නේ? අර වක්‍රය නැහැ. ඒ වක්‍රය නැති නිසා දෙපාවත් සංචරණය කරන්න බෑ. කකුල ඇද ඇද යන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ කොහොම ගියේ? අපිට ඕවා ප්‍රශ්න. හැබැයි මතක තියාගන්න මං මේ අභිධර්මයේ ඉගෙන ගත්තට පස්සේ තමයි දැනගත්තේ 20 අසංක කල්ප ලක්ෂයක් S2 ඉල්ලනකොට S2 ගලවලා දන් අපි නිකන් සිවියනේ දන් දෙන්නේ මැරුණාට පස්සේ. ඒත් මලාට පස්සේ. මහා බෝධිසත්වෝ S2 ඕනද? දැම්ම ඇඟිලි ටික ගැලෙව්වා ඇහැපිටි නහර ටික කැපුවත් කතුරෙන් චිටි ගාලා ලේ විදිනවා. වෛද්‍යවරයා කියනවා ස්වාමීනි මේ ලේ ගලනවා මේක මහලා ඉන්න නෑ අර ඇස් පේන්නේ නැති මිනිස්යාගේ වේදනාව මට වඩා වැඩි ගලවපන් මේකත්. අන්න ඒ වගේ දන් දුන්නේ එකේ පිනට කකුල් දෙක පැතලි වෙලා ඉපදුනේ නැත්නම් අපි වගේ වක්‍ර වෙලා නිකන් වකොටු වෙලා අඩිය තිබ්බහම පොළොවේ හිටින්නේ වකයි බොරු කියලා සංසාරේ වකයි වංකයි. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රකාශ කරපු එකේ විපාකයක් වශයෙන් මොකද වෙන්නේ? වක නැහැ වංක නැහැ. තේරුණාද කියන එක? දෙපාවත් සංචරණය සිදු කරන්න බෑ. කකුලේ අස්ති වල එහෙම හැඩේ තිබිලා තියෙනවා. මස් වලින් පිරලා තිබිලා තියෙන්නේ. අපේ මස් නැහැ. අභිධර්මයේ ඉගෙන ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔය එක එක්කෙනාගේ ඔය බොරු තර්ක නිරාගමික අන්‍යාගමික පුහු පටු අදහස් ඔක්කොම. ඉතින් ඔක්කොටම වඩා මම කලින් නිරාගමිකයිනේ. මම භෞතිකවාදීනේ. මං ආගම අදහන නැති කෙනෙක් නේ. ඒ නිසානේ මං අද බුදුහාමුදුරන්ට වැඳ මං සතුටු වෙන්නේ. වැඳ සමාව ගන්න. ඇයි? අභිධර්මයේ නොතිබෙන්නට අපි විද්‍යාවෙන් භෞතිකවාදීව හිතුවේ මොකද්ද? x සමානයි y නම් y සමානයි z නම් x සමානයි z විය යුතුය. නමුත් මොකද වෙන්නේ? පට්ටපල් බොරු. එසේ නොවිය හැකියි. මම හිතුවේ මම ළමයින්ට ඉගෙනුවේ අවුරුදු 16ක් මොකද්ද? මොලෙන් හිතනවා කියලා. මස්තිෂ්කේ අනුමස්තිෂ්කේ සුසුම්නා ශීර්ෂකේ චලන සමායෝජනයේ මතකයේ ආදරයේ දයාව කරුණාව වැනි උසස් මානසික ගුණාංග පාලනයේ ඉච්ඡානුග ක්‍රියාපාලනයේ ඔය ඉගෙනුවේ. හැබැයි දැන් දන්නවා මේ මොලය කියන්නේ කුණප කොටසක් විතරයි. සිත් පහළ වෙන්නේ හෘදය වස්තුව ඇසුරු කොටගත් මොකද්ද? අඩපතක් පමණ බඳු වූ ලේ ධාතුව කියන කොටසේ වත්තු ප්‍රසාදයේවත් හදේ වත්තු ප්‍රසාද රූපෙ මෙන්න මේ කොටසේ.